අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශයේ යටතේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය මේ අංශයෙන් කෙරෙන විශේෂ ක්‍රියාවලියක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මෙම පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය. 2017 වර්ෂයේ ඉඳලා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හේතුවක් විදිහට අපි හේතු සාධක හොයලා බැලුවොත් අපි දන්නවා අපේ රටේ සාමාන්‍යයෙන් වසරකට උසස් පෙළ සමත් වෙන සිසුන් සංඛ්‍යාව ඒ කියන්නේ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශය සහිතව සමත් වෙන සිසුන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් 1,65,000 1,70,000 අතර වගේ ගාණක් වෙනවා. එතකොට අපේ රජයේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් තියෙනවා. මේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ධාරිතාවය අනුව සාමාන්‍යයෙන් වසරකට රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා ලැබිය හැකි වන්නේ සිසුන් 40,000 45,000 අතර ප්‍රමාණයක්. එවිට ඒ අතරම අපි දැනගත යුතු කරුණක් තමයි මේ වන විට අයදුම් පත්‍ර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවට ලැබෙනවා ඔවුන්ටත් උසස් අධ්‍යාපන වරම ලබා දෙන්න කියලා. එතකොට මේ සිසුන්ගෙන් තව 55,000ක වගේ ප්‍රමාණයක් බලාගෙන ඉන්නවා ඔවුන්ට උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම ලැබෙනකම්. ඒ නිසා තමා රජයක් විදිහට දරුවන් ඔවුන්ගේ රජයේ වගකීම විදිහට සලකලා තමා 2017 වර්ෂයේ ඉඳලා මෙම පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ආරම්භ කරන්න කටයුතු කළේ. මේ වන විට අපිට සතුටුයි දැනුම් දෙන්න පුළුවන් මේ වන විට කණ්ඩායම් 10ක් සාර්ථකව අපි බඳවගෙන ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරපු පිරිසක් ඉන්නවා. ඒ වගේම දැනට අධ්‍යාපන කටයුතු කරමින් යන පිරිසක් ඉන්නවා. දැන් අපි සූදානම් වෙලා තියෙනවා 11 වන කණ්ඩායම ඒ කියන්නේ 2025 වර්ෂයේ අපස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් සඳහා මෙම පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ කටයුතු කිරීමට. මෙහිදී අපි තව ණය යෝජනා ක්‍රමය ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම් මේක දරුවෙකුට රජයේ විශ්වවිද්‍යාලයකට ගියා හා සමානව ඔවුන්ට වරප්‍රසාදයක් විදිහට ලැබෙන යෝජනා ක්‍රමයක් කියන්න පුළුවන්. මෙම යෝජනා ක්‍රමයට මූලිකවම පාදක වන ආයතන ටික වෙන්නේ අපේ විශ්වවිද්‍යාල පනතේ 25 ආවගන්තිය යටතේ ගරු උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යවරිය විසින් අනුමත කරන ලද ආයතන පමණයි මෙහිදී අපි මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් කරලා තියෙන්නේ. එවැනි ආයතන මෙම වසරෙත් 16ක් මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් වෙලා සිටිනවා. එතකොට ඒ ආයතන 16 යටතේ අපි ඒ කියන්නේ අමාත්‍යාංශයෙන් මගින් ගැසට් නිවේදන මගින් අනුමත කරන ලද පාඨමාලා තමයි මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් කරනු ලබන්නේ. එහිදී දරුවන්ට අයදුම් පත්‍ර දැමීම සඳහා දැන් අද දවසෙන් පසු දරුවන්ට ඒ අවස්ථාව ලැබෙනවා. ඕනෑම දරුවෙක් අපස උසස් පෙළ විභාගයට පෙනී සිටලා තියෙනවා නම් 2025 වර්ෂය 24 වර්ෂය හෝ 23 වර්ෂය ඔවුන් අපස උසස් පෙළ විභාගය සමර්ථ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ විෂයන් තුනටම අවම සාමාර්ථය විදිහට සැලකෙන S සාමාර්ථයක් හෝ ඊට ඉහළ සාමාර්ථ තුනක් සහිතව සමත් වෙලා තියෙනවා නම් මෙම දරුවන්ට මෙම යෝජනා ක්‍රමය සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මෙහිදී මේ පාඨමාලා සියල්ලක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෙරෙන නිසා අපි ඔවුන්ගේ උසස් පෙළ ඉංග්‍රීසි කුසලතාවය ඒ කියන්නේ අපි දන්නවා ඉංග්‍රීසි විෂය ධාරාවට සඳහා වෙනමම ඉංග්‍රීසි කියන පේපර් එක තියෙනවා. ඒ වගේම තමයි ඒ සඳහා හෝ අපි බලාපොරොත්තු වෙනවා අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා දරුවන් සාමර්ථ්‍යයක් ලබා තිබීම අපි මෙහිදී අනිවාර්ය කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා ඉල්ලන දරුවන් අවම වශයෙන් අවුරුදු 25ට අඩු වෙන්න ඕනි කියලා අපේ නීතියක් තියෙනවා. මොකද මේක ණය යෝජනා ක්‍රමයක් නිසා ඉදිරියේදී ඔවුන්ට මේ ණය මුදල ගෙවීමට සිද්ධ වෙනවා. මම එන්නේ කරුණත් එක්ක තව පොඩ්ඩක් ඔයගලන්ට පැහැදිලි කිරීමක් කරන්නම්. මෙහිදී මේ ණය යෝජනා ක්‍රමයක් වුණාට මෙම යෝජනා ක්‍රමය තුල පොලියක් ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. දරුවන්ට රජය විසින් ඔවුන්ගේ වසර 4ක පාඨමාලා කාලයට අවශ්‍ය මුදල ගෙවීමක් සිද්ධ කරනවා මෙම යෝජනා ක්‍රමයේ යටතේ. ඒ තුලදී තවත් පැහැදිලි කිරීමක් මම කරන්න ඕනේ. දරුවෙක් මේක පාඨමාලාවකට ඇතුළත් වන විට අපේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල සාමාන්‍ය සිසුවෙක් විදිහට ඒ කියන්නේ අපි කියනවා
එම ආයතනයේ ඩිරෙක්ට් ගිහින් ලියාපදිංචි වෙන සිසුවෙක් විදිහට ඔවුන් ගන්නා පාඨමාලා ගාස්තුවට වඩා බොහෝ අඩු පාඨමාලා ගාස්තුවක් තමයි මෙම ණය යෝජනා ක්‍රමයේ යටතේ මේ දරුවන්ට පාඨමාලා ගාස්තු විදිහට නියම වෙන්නේ. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් අපි අපේ සිසුවත් පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවදුරටත් විස්තර ඕගොල්ලන්ට මේ තුලින්ම දැනගන්නත් පුළුවන්. මෙම ණය මුදල ආයතනවලට ළමයා හරහා අපි බැංකුවෙන් ගෙවනු ලබන්නේ කාර්තු වශයෙන්. ඒ තුලදී දරුවා කොයිම අවස්ථාවකදීවත් මේ සඳහා වූ පොලි මුදලක් ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රජය විසින් ඒ අදාළ වැයබර දරනවා. අදාළ බැංකු කටයුත්ත. ඒ කියන්නේ මේ ණය මුදල ලබා දෙන්නේ ලංකාවේ ජාතික බැංකු 3ක් තියෙනවා. අපි දන්නවා ලංකා බැංකුව, මහජන බැංකුව සහ ඉතිරි කිරීමේ බැංකුව. මේ බැංකු තුනම මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ බැංකු මගින් මේ දරුවට ලබා දෙන මේ ණය මුදල ඊට පස්සේ ඒ වෙනුවට මේ ණය මුදල වෙනුවට අදාළ වෙන පොලි මුදල රජය මගින් ගෙවීමට කටයුතු කරනවා. එතකොට දරුවෙකුට තමන්ගේ පාඨමාලා කාලය අවසන් වෙලා තවත් වසරක කාලයක් මෙතෙන්දි ලබා දෙනවා. ඒ දරුවගේ මේ ණය මුදල ගෙවීමේ කටයුතු යම් තාක් දුරකට එයාට සම්පාදනය කරගන්න. ඒ කියන්නේ රැකියාවක් මගින් වෙන්න පුළුවන්, තමන්ගේ ව්‍යාපාරයක් කරලා වෙන්න පුළුවන්. යම් කිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීමට වසරක වගේ කාලයක් අපි ලබා දෙනවා. මේ වසරක කාලෙන් පස්සේ තමා දරුවා මේ ණය මුදල ගෙවන්න ඕනේ. එය මාසික වාරික විදිහට මුළු මුදල අපි වසර 7ක් ඇතුළත තමයි අය කරගන්න සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක දරුවෙකුට දෙමව්පියන්ට බරක් නොවි ඉදිරියට කරගෙන යන්න පුළුවන් ණය යෝජනා ක්‍රමයක්. ඒ වගේම තව එක කරුණක් මම මෙතෙන්දී වැඩිදුරටත් පැහැදිලි කරන්නම්. අපි ණය මුදලක් කියපු ගමන් අපි බලනවා මේකට අපකරුවන් සම්බන්ධව. මෙහිදී අපකරුවන් පිළිබඳ විශේෂයෙන් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. දරුවන්ට තමන්ගේ දෙමව්පියෝ දෙදෙනාගෙන් කෙනෙක් සහ ළඟම ඥාතිවරයෙක් තමයි අපි අපකරුවන් විදිහට මෙතෙන්දී ඉල්ලා සිටින්නේ. මොනම අවස්ථාවකදවත් ඔවුන්ගේ මුල්‍යමය ශක්තිතාවය පිළිබඳව අපි සොයා බැලීමක් කරන්න. ඇත්තටම ඔවුන්ව දිරිමත් කරන්න, මේ දරුවන්ව මේ පාඨමාලාව සම්පූර්ණ කිරීමට, දිරිමත් කිරීමට, ඔවුන්ට උදව් උපකාර කිරීමට හැකි දෙදෙනෙක් තමයි අපි මෙතෙන්දී අපකරුවන් විදියට යොදාගන්නේ. මෙන්න මේ කටයුත්ත සාර්ථක කරගන්න ඔබ සියලු දෙනාගේම උදව්ව, ඔය වගේම මේ දරුවන්ගේ අනාගතය යහපත් කරගන්න ඔවුන් සියලු දෙනාටම මේ සඳහා සම්බන්ධ වෙන්න කියන ආරාධනයක් මම කරනු ලබනවා. රජයේ පොලි රහිත ශික්ෂණ යෝජනා වැඩසටහන යටතේ 11 වන අධීරයේ බඳවා ගැනීම කටයුතු සඳහා අයදුම් පත්‍ර කැඳවීම 2026 අගෝස්තු මාස 17 වෙනි දින සිට 2026 සැප්තැම්බර් මාස 27 වෙනිදා දක්වා සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව 2023, 2024 සහ 2025 යන අවුරුදුවලදී උසස් පෙළ විභාගයට පෙනී සිට සමත් වූ දරුවන්ට මේ සඳහා අයදුම් කිරීම සඳහා දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. 11 වෙනි බඳවා ගැනීම යටතේ ආයතන 16ක් මගින් පිරිනමන උපාධි පාඨමාලා 129ක් සඳහා දරුවන්ට අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. නම් වශයෙන් සඳහන් කරොත් මේ අවුරුද්දේ 2026-27 අධ්‍යයන වර්ෂයට ස්ලිට් ආයතනය, NSBM ආයතනය, සිනෙක් ආයතනය, සිබා කැම්පස් ආයතනය, ඒ වගේම Institute of Chartered Accountants ශ්‍රී ලංකා, Horizon Campus, KIU ආයතනය, SLTC ආයතනය, SAGIS ආයතනය, ESOF ආයතනය, ICAM, ICBT, BCI, NIIBS, BMS සහ ලයිසියම් කියන ආයතන 16 මේ අවුරුද්දේ මේ වැඩසටහන සමග එක්ව වෙලා තියෙනවා. එතකොට උපාධි පාඨමාලාවන් විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් ඔස්සේ දරුවන්ට අයදුම් කරන්න පුළුවන්. ඒ යටතේ ඉංජිනේරු විද්‍යාව, විද්‍යා විෂය ධාරාව, තාක්ෂණ විෂය ධාරාව, පරිගණක විෂය ධාරාව, ඒ වගේම මානව සම්පත් සහ සමාජ විද්‍යා විෂය ධාරාව ඇතුළත් වෙනවා. මෙවරත් 11 වෙනි බඳවා ගැනීම සඳහා ආසන 7000ක ධාරිතාවයක් ශික්ෂණ යෝජනා ක්‍රමය සඳහා අනුමත වී තිබෙනවා. ඉතින් දරුවන්ට පුළුවන් තමන්ගේ අයදුම් පත්‍රය නියමිත අයදුම් පත්‍ර යොමු කිරීමේ කාල සීමාව ඇතුළත නිවැරදිව සම්පූර්ණ කරලා මාර්ගගත ක්‍රමය ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ
පොලී රහිත ශිෂ්‍ය ණය අංශය වෙත යොමු කිරීමට කටයුතු කරන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අයදුම් පත්‍රයක් ඔබ යොමු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔබට ලොකු අවස්ථාවක් තියෙනවා රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ ඔබේ උසස් අධ්‍යාපනය රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයකින් පිරිනමන උපාධියක් තුලින් සම්පූර්ණ කරගන්නට.